Saranam gacchāmi Dhammam saranam gacchāmi Sangham saranam gacchāmi Titiyampi buddham saranam gacchāmi Titiyampi dhammam saranam gacchāmi Titiyampi sangham saranam gacchāmi Titiyampi buddham saranam gacchāmi Titiyampi dhammam saranam gacchāmi Titiyampi sangham saranam gacchāmi Ānātipātā veramani sikkhapadam samādhiyāmi Tinnādānā veramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā veramani sikkhapadam samādhiyāmi Musāvādā veramani sikkhapadam samādhiyāmi Sudāmere majjapamādaṭṭhānā veramani sikkhapadam samādhiyāmi Amen. Gauravye Buddha Māyane Prajanana Vānsaya Piesa Tanpat Kala Telmal Pāṁsondum Dehatman Pasastapthānā Siddhivan Prajanana Vānsaya Upahārāsīm Puja Karnā Puja Veva Puja Vettva Janitavana Kusala Sakya Gita Dinātakata Pirātava Prāptavantituna Ādharaniya Mēniyan Nandaliya Achyamma Kiriyamma Tavatiya පාසිකාවට පියේගේ සසර යහපත් සියලු ආනමෝදන් කරනවා මේ පින් අනුමෝදන් වෙනවා පියේගේ සසර ගමන යහපත් කරගන්නවා කියලා බුද්ධාගේ මෞර්තමයන් වහන්සේලා නිවේසන සීත වෙනවදාල මහා නිවන් සැපතෙන් සැනසීමට මේ උතුම් පුණ්‍ය ශක්තිය වාසනා වේවා ඔබ හැම දිනාටමත් මෙලොව යහපත් පරම යහපත් කෙලවර තුම මහා නිවන් සැපතෙන් සැනසීමට Yaitu bilang sebutun punya pinkam itu wasanari lalu pratana kerana mame kirlatan kila pujawan kerana baik ganasa praditena dipena tamadam sina loka dipang sambuddhang Pujayami tathāgata Gandha sambhāra yuktena Pujenān sugandhinā Pujaye pujaniyāntaṃ Pujāpājana muktamaṃ Puji Buddhaṃ kusumena nena Punyena letena labhāmi mokkhaṃ Pamilayāti yatha idam me
ආයෝ තථායාති විනාශ භාවං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි නිද්දස්ස ශ්‍රීපාද සරෝහේ අතිවාසේතු නොහන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගංඝාතු මුත්තමං අතිවාසේතු නොහන්තේ ඥාන පච්චයං නිමං අනුකම්පං උපාදාය අතිගංඝාතු මුත්තමං අතිවාසේතු නොහන්තේ අස්තමානං පරිකප්පිතං අනුකම්පං උපාදාය අතිගංඝාතු මුත්තමං අතිවාසේතු නොහන්තේ ඒ සත්‍යං පරිකප්පිතං අනුකම්පං උපාදාය අතිගංඝාතු මුත්තමං අතිවාසේතු නොහන්තේ සත්තං සත්තාය පුජිතං අනුකම්පං උපාදාය අතිගංඝාතු මුත්තමං වන්දාමි චේතියං සත්තං සබ්බකානේසු පටිච්චිතං සාරීරික ධාතු මහා භූතිං උත්තරූපං සකලං සදා කායේන වාචා චිත්තේන මාදේන මයා පතං අච්ඡයං සමනේ භන්තේ පුරි පඤ්ඤතථාගත කායේන වාචා චිත්තේන අමාදේන මයා පතං අච්ඡයං සමනේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන අමාදේන මයා පතං අච්ඡයං සමනේ සංඝ පටිපන්න අනුත්තර එමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්තියා ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බවේකේ උප්පජ්ජන්ති
සග්ගං සුගතිනෝන්ති පරිභ්‍රන්ති අනාසවාති සද්ධා සම්පන්න ප්‍රතිදේවි ධර්මස්ථාන විරාමේ පින්නතුන් අද මේ දිවසේ මේ මොහොතේ සූදානම් වෙන්නේ මේක දින 7කට පමණ පෙර ආතුව භාව ප්‍රාප්ත වන්ට යෙදුණ ඒ ප්‍රේමදාස මහත්මයා ප්‍රධාන මේ වාදර්වන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් කෙරෙන හත් දින පින්කම රාත්‍රී කාලයේ ධර්ම දේශනා පින්කම සිදු කරලා හෙට හිමිදිරියේ විහාරස්ථානයට දානීය පූජා කරලා පින් අනුමෝදන් කරවීම සිදු කරලා පින් අනුමෝදන් කරනවා. මේ බෞද්ධයන් මේ පින්කම් දින 8න් සිදු කිරීම, 3 මාසයෙන් සිදු කිරීම, වාර්ෂිකව සිදු කිරීම කරුණ ලබනවා. නමුත් බුදුදහමේ කොතරම්වත් සඳහන් වෙන්නේ නැහැ. මේවා හරියට දින 8න් සිදු කරන්න ඕන, 3 මාසෙන් සිදු කරන්න ඕන ආදී වශයෙන්. නමුත් අපි යම් පිළිගැනීමක් තියනවා. මේ පිළිගැනීමට විවිධ හේතු තියෙනවා. ඒවා අවිඥානික හේතු වෙන්න පුළුවන්. එකක් තමයි මේ මියගිය කෙනා දින 7ක් පින් ගන්න සැරිසරනවා කියන එක පිළිගැනීම. තව අදහසක් තමයි දින 7ක් ගත වුණාම පින් ගන්න එනවා කියන. ඉතින් මේ අදහස් දෙකම දහමට අනුව නම් නිවැරදි නැහැ. දින 7ක් ඉන්නවා කියන එක දින 7කින් එනවා කියන එක. මොනියම් හෝ විදියට අපේ පිළිගන්නගේ හිතේ මේක තියෙනවා. මේක නැති කර ගැනීම අමාරු දෙයක් වෙන්නේ නැති. ඒ නිසා මේ අවස්ථාවෙන් ඔබ අහලා ඇති කියවලා ඇති තිරෝගුද්ධ සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. මේ තිරෝගුද්ධ සූත්‍රයේ කියවන්න එතකොට මේ ඥාතීන් පින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන එක මේ බලාපොරොත්තු වෙන පුළුවන් භවය මොකක්ද කියන එක එයා පින් බලාපොරොත්තු වෙන්නේ මේ එනවාද ප්‍රමිනාද කියන එක මේ සඳහන් වෙලා තියෙනවා. ඒ වුණාට කමක් නැහැ. තමන්ට පුළුවන් ඕන වෙලාවක පින් අනුමෝදන් කරවීම කරා. පින් අනුමෝදන් වෙන්න භවයට කියන පරදත්ත උපජීවී භවය. අනුන් දෙන පින් අනුමෝදන් වීමේ භවය. අනුන්ගෙන් පින් අවශ්‍ය කරන්නේ තමන් පින් නොකර ගියා. තමන්ට සායන යමක් නැත්නම් අනුන්ගෙන් අනුන්ට අතපානයි. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි, සසර ජීවිතෙත් එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි උපදිනවා යම් කාලයක් ජීවත් වෙනවා, මැරිලා යනවා. මේ ජීවත් වෙලා ඉතිය කාලය තුල අපි රැස් කරන කර්ම කායික වාචික මානසික වශයෙන් මේවා තමයි අපට අනුගාමිකව අපි සමග ගමන් කරන්නේ කුසල හෝ අකුසල වශයෙන්. ඉතින් කුසල වැඩි නම් ත්‍රිහේතුක කුසල වැඩි නම් චුතිසිතට පහළ වුණත් මරණාසන්න මොහොතේ කරපු කුසල ශක්තිය ඊට අනුරූපී ප්‍රතිසංසිත පහළ වෙනවා. එහෙම අනුරූපී ප්‍රතිසංසිත පහළ නොවෙන්නේ
මෙලබදී කුසල දහම් නොකරපු අතන බොහෝ විට මේ වරදින 84000ක් විහෙර විහාර කරපු කොළොල් ධර්මා අශෝක රජතුමාට අවසාන මොහොතේ හටගත්ත සිතිවිල්ල වැරදි සිතිවිල්ලක් නිසා නරකතරන් ඉපදුනා කියලා. ඉතින් බලන්න මේකේ ස්වභාවය ඉතිරියේ නරකසාරේ හිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අපි මොනතරම් රැස් කර ගන්නවා. ඒ රැස් කර ගන්න කර්ම තමයි අපට ප්‍රතිය සකස් කරන්නේ. තේරුම් ගත යුතු පවතින්නේ සිටින්නේ. පළවෙනි කාරණේ ඒකයි. හිත පවතින්නේ සිටින්නේ නැතුව එක හිතක් දෙවරක් පවතින්නේ නැහැ. එක හිතක් එක දිගට පවතින්නේ. චිත්ත ඥාමේ සිතිවිලි වෙන් කරන්න බෑ. උදාහරණයකින් දක්වන ධර්මයේ කසායේ තියෙන වතුර වගේ. කසායයි වතුරයි වෙන් කරන්න බෑ. ඒ වගේ සිතිවිලි වෙන් කරන්න බෑ. මේ මොහොතේ ක්ෂණයක් පාසා තප්පර කෝඩියකට එක අදුවාදී සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි ස්වභාවය වෙනස් වෙනවා. සිතිවිලි පැවැත්වීම පවත්වා ගැනීම වර්තමානයේ යම් නිර්වචනයක් තියෙනවා තප්පර 7ක් කියලා. ඒක සාර්ථක නැහැ. මේ තප්පර 7කින් පසුව නැවත වෙන සිතිවිල්ලක් පහළ වෙනවා කියනවා. ඒ සිතිවිල්ල ඊට අනුරූප වෙන්න පුළුවන් වෙනත් වෙන්නත් පුළුවන්. ඉතින් පින්කම් කරනවා කියලා අපි කරන දේවල් වලින් අපේ සිතිවිලි එක දිගට නිවැරදිව පවත්වා ගැනීම සිද්ධ කරගන්න පුළුවන් නම් මේ වගේ අපිට ආගෙන්වත් පින් අවශ්‍ය කරන්නේ නැහැ. අනුන්දෙන පින් අවශ්‍ය කරන්නේ නැහැ. මේ මෑණියන් පිළිබඳව මම එදා ප්‍රකාශ කළා. එහෙම ආගෙන්වත් පින් අවශ්‍ය කෙනෙක් නෙවෙයි. අපි දන්න විදියට අපි ආලා තියෙන අපි දැකලා තියෙන අපි පුරා කාලේ මේ මෑණියන් අපේම අවමලා වගේ අපි දන්න අය නිසා. නමුත් ඉතින් දරුවන්ගේ යුතුයකම මෑණියන්ට පියාණන්ට මිය ගියාම පින් අනුමෝදන් කරවීම ප්‍රකාශ නොකළ මව්පියන්ගේ හිත තුල තියෙනවා කියලා සඳහන් කරනවා. අත්තචපන ප්‍රේතානම් කාලකතානම් අනුපදස් අපි දරුවන් අපි මිය ගියාට පසුව අපට මේ යුතුයකම කරાવી කියලා. දරුවන් හදන දෙමාපියන්ගේ එක අරමුණක් ඒ මිය ගියාට පසුව පින් පෙත් අනුමෝදන් කරවාවි කියන්නේ. ඒ වගේම තමයි දේවබුද්ධ සූත්‍රයට සම්බන්ධ දෙයක් කියන්නේ හැම කෙනාගේම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි බිම්බිසාර මහරජතුමාගේ කාලයේ මේ පින් අනුමෝදන්ගේ ආරම්භ වුණේ. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය කාලේ එතුමාට පින් දෙන්න සිද්ධ වුණේ මේ අත්දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් මරණයට නෙවෙයි කල්ප 4ක් කරන ඥාතීන්ට ගන්නවා. එතකොට අවුරුදු කල්ප 4ක් කරන ඥාතීන් ඉතින් සසර ආවේ පින් ගන්න තමන්ට පින තියෙන්න ඕන පින් දෙන කෙනා තමන්ට මුණ ගැහෙන්නත් ඕන. අපි යමක් සාමාන්‍ය මේ සමාජයේදී අපි කටයුතු කරනකොට අපි යමක් ඉල්ලන්නේ මුරුණ ලැජ්ජාවක් ප්‍රවත් වෙන නැති කෙනෙක්ගේ දැන් තියනවා අනිවාර්යයෙන් දෙනවා නැත්නම් ඉතින් නෑ කිව්වා කියලා ප්‍රශ්නයක්වත් නෑ. ඒක පැහැදීමක් එක්ක දෙනවා. එනිසා දරුවන්ගිනු එහෙම තමයි තමන්ට වැඩිම සමීප දරුවගෙන් තමයි
ඒදී බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු උදා වීම සිද්ධ වෙන්නේ. නමුත් මේවා සාමූහිකව කරන්න ඕන දේවල් අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. හැම කෙනෙක්ම එකතු වෙලා කරන්න ඕන දෙයක්. නමෝදන් ගන්නේ. මේක පොඩි Hindu ආభాසයකුත් තියෙනවා ඒක අදාළ වෙන්නේ නැහැ අපිට දැන් කරලා. උදාහරණ දේශනා කරන ඉන්නහම් වික්ක වෙන උපතිකාරම් වදායි මාතුච්ච. දෙන්නෙක් ඉන්නවා. සතර අවසන් කරන්න. යමනවා. එසේ වීමට හේතු දක්වන කාරණා කීපෙන් පොඩි කාරණා දෙකක් තියෙනවා. වචන කීපකින් උදාහරණ දෙමාපියන් විශේෂ දක්වලා තියෙනවා. උපදේව, උපාචාරී, ඉමස්ස ලෝකස්ස දස්සේතාර. මේ කාරණා තුන. උපදේව දේව කියන්නේ ආරක්ෂකය. මමතාත තමයි දරුවන්ගේ පළවෙනි ආරක්ෂක. මාතෘකාවේ අවබෝධ කරගන්න මොකද කරන්නේ? ආරක්ෂා කරන දසමාසයකට ආසන්න කාලයක් දරාගෙන අම්මලා දරුවෝ පරිදි කියන්නේ එක ඇහැ තියෙන සතෙක් ඇහැ ආරක්ෂා කරනවා වගේ කියලා මව කෙනෙක් අපේ ආරක්ෂා කරන්න මවුසට මෙන්න ඒ බඳු කැපවීමක් කරනවා එමස් පුදුදියෝ කියන්නේ ඒකයි පුර ආරක්ෂකවරු ඒ වගේම උපාචාරිය මුල්මාචාර්යවරු මමතා දරුවාගේ පළවෙනි පාසල මව්කුසෙන් තමයි දරුවා නවගේ හැඟීම් දැනෙන වයසේ ඉඳලා ඉගෙන ගන්නවා. ඊගාවට නිවස අසෝ තමයි ගත පාසල සමාජයේ ආදී තැන් වලට යන්නේ. නිසා මව්කුසේදී ලබන මේ විඥාන ආහාර ගහදාන් කරන්නේ මනෝ සංචේතන ආහාර ගහදාන් කරන්නේ මනෝ සංචේතන විඥාන ආහාර ලබන්නේ මව්කුසේද ඒවා හොඳනම් උපදින දරුවාගේ ඒ ගුණවත් බව නැරවත් බව තියෙනවා ඒවා නරක නම් ඒවත් එහෙම තමයි එතන උපාචාරිය මස්ස ලෝකස්ස දස්සේතාවෝ මේ ලෝකීය පළවෙනිම පෙන්වන්නේ අපිට අමතා ඒ කාරණා තුන ප්‍රමාණවත් අමතාත්තර නොසලකා නොයිද සලකලා මේ වගේ අනුස්මරණය කිරීම හින්දීමකේකට වඩා අනුස්මරණය කිරීම හොඳයි පින ඕනනම් අනුමෝදන් වේ පින නැත්තම් සිහිපත් කිරීම සිද්ධ කරනවා මමතාත්ත සිහිපත් කිරීම කරන එක දරුවන්ගේ ප්‍රවාහ බැඳීමක් දීපමත තියාගෙන සලකලා අවසන් කරන්න බැරි වුණා යම් මව් කෙනෙක් පිය කෙනෙක් වැරදි මාර්ගක ගිහිල්ලා ඉන්නවා මිත්‍යා දෘෂ්ටික හදාන් කරන්නේ ධර්මයට අනුව අපේ බුද්ධාවට අනුව මිත්‍යා දෘෂ්ටිය වෙනයි රත්තාගම් වලට අනුව මිත්‍යා දෘෂ්ටිය වෙනයි රත්තාගම් වල අපේ ආගම මිත්‍යා දෘෂ්ටිකයි අපේ ආගම වල රත්තාගම් මිත්‍යා දෘෂ්ටිකයි ආගම මේ වෙන දෙන්නේ වැරදි දැක්ම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒ වැරදි දැක්මට ආගමික ප්‍රතිවීමක් කියන්න සුදුසු නැහැ ඒ බුදුහාම දේශනා කරන්නේ තමන්ට හොඳ වුණා අනුන්ට හොඳ නැත්තම් කරන්න එපා කියන්නේ. අනුන්ට හොඳ වුණා තමන්ට නරක නම් කරන්න එපා. අනුන්ට තමන්ට දෙපිරිසටම දෙපක්ෂයකට හොඳ දේ තමයි නිවැරදි දේ කියන්නේ. ඒකට ආගමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා ආගමක වර්තකීමකින් තොරව වැරදි ගමනක යනවා නම් අම්මා තාත්තා එය නිවැරදි කිරීම පමණයි ණයෙන් ගෙවන්න පුළුවන් කෙනෙක් සරියුත් මහ රහතන් වහන්සේට බුදුආ දේශනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ පිරිනමන පෑ කොහෙද? මවගේ ගෙදර. සාරී බැමිණියගේ ගෙදර. ඉතින් හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මොදනවද නෑනේ අපෝ ගෙවල් වලට ගිහලා පිරිනමන පාන්න කියලා නේ. එතේකේ මෑණියන් වැරදි මඟක ගිය නිසා අපේ ආගමට අනුව බුදුහාමට අනුව වැරදි මඟ මහා බ්‍රහ්මයා සරණ ගිය කෙනෙක් මහා බ්‍රහ්මයා මේ ලෝකේ මවනවා කියන ඉගැන්වීම අන්තිමගත කෙනෙක්
මේ වැරදි වගේ මුදවා ගැනීමට තමයි බුදුහාමුදුරු විමසන සරියුත්හාමුදුරු අවසර ගන්නකොට පිරිනිවන් පාන්න ඔබ කල යුතු කටයුතු අවසන් කරලාද කියේ. පත කිච්ච විලාදයක් තියෙන්නේ. මට එක තව කාරණයක් තියෙනවා. මගේ මෑණියා නිවැරදි මකට ගන්න මම ඉඳ මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පානවා කියලා තමයි තුමා වැඩම කරන්නේ. විස්තර කරන්න ඕනේ නැහැ. කොහොම හරි ඉතින් ඒ තුමා සරියුත් මහ රහතන් වහන්සේ මෑණියන් නිවැරදි මකට අරගෙන තමයි පිරිනිවන් පෑවේ. ආයෙ කියවනවා කියලා කියන්නේ ඒක. ඒ නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේ තමතාතර සලකපටි දන්නානේ අපි බෞද්ධ වශයෙන් මේ මහතොරතුරු කියනවා මෑණියවට තුමාවට මෑණියන්ට ඒ වගේම පියාණන්ට සලකපේ නිසා අපි ඒ උතුම් ධමයක් අනුගමනය කරන අය ඒ උතුම් ධමයක ශ්‍රාවකයෝ ආසකයෝ උපාසිකාවෝ භික්ෂුව භික්ෂුණිය මේ සිවණක් පිළිසෙන් දෙතිසක් ඔබ ඉතින් ඔබ ඒ මඟ ගමන් කරන අය වශයෙන් මේ මෑණියන්ට මේ දරුවන් ඉගෙනින්ම සැලකුවා කියන එක ඉදානවා. ඒ වගේම මේ මෑණියන් නිවුණු අම්මා කෙනෙක් නිවිති කෙනෙක් දැවුන්නේ අම්මලා දැවෙන්නේ දරුවන්ගේ වැරදි නිසා. අම්මලා නිවෙන්නේ දරුවන්ගේ යහපත් දේවල් දැක. ඉතින් මේ මෑණියන් තමන්ගේ දරුවන් පිළිබඳව තිබුණේ උපේක්ෂාව. මහා ප්‍රඥා තුළ තියෙන ඕන කියන ගුණ ධර්ම වල එකක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන්නේ. ඉතින් මේ මෑණියන් ඒ උපේක්ෂාවෙන් තමන්ගේ දරුවන්ගේ දියුණුව දැකලා සෑහුණ කෙනෙක්, නිවුණ කෙනෙක්. මම එදා කිව්වාගේ කා සමගවත් ගැටීමක්, ඇලීමක් ඇති කරගත්තේ. මේ සමාජයේ අපි දැවෙන්නේ, පිච්චෙන්නේ, රාජ්‍යයටපත් වෙන්නේ, උදඟු වෙන්නේ මේ ඇලීමයි ගැටීමයි. ඇලීමක් දුක, උදාහරණ දේශනා කරේ ගැටීමක් දුක. මේක තේරුම් ගැනීමට සමහර කෙනෙකුට එක භවයක් ඇති. සමහර කෙනෙකුට භව 3-4ක් යනවා. සමහර කෙනෙකුට අල්පකාන්තරයක් ගත වෙනවා මේ. ඉතින් මේ කල්පකාන්තරයක් ගත වෙච්ච අය තමයි අපි. අනවතක්ෝයම් සංසාරෝ උපා කෝටි නපඤ්ඤායති. ඉතින් තමයි අපි හිතනවා නම් අපිට ඉක්මනින් වැඩ කරගන්න පුළුවන් කියලා. හිතේ දිනකට වැඩ නැහැ පාරමී ධම් පුරන්නතෝ. මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන තෙක් මේ කුසලයේ මේ පිනයි මේ සිතිවිලි වලින් ඔබ ඇති කරගන්න ශක්තිය ඔබට යම් නිවීමකට ප්‍රමාණවත් මොනක් සැනසීමකට ප්‍රමාණවත් මේ ගමන නිවැරදි කරගන්න ප්‍රාර්ථනා කරන්නට ඕන එකම දෙයයි මහා සම්යම් දෘෂ්ටිය කෙනෙක් වශයෙන් යම භවයේ උත්පත්ති ලැබවා කියන සම්යම් දෘෂ්ටිය කියලා කියන්නේ මුලින් කිව්වාගේ මේ ආගමික පරතරීමක් නෙමෙයි. මේ පරතරීම මම මොකද කරන්නේ නැහැ. කොතනකවත් නැහැ. නිවැරදි දැක්මක් ඇති කෙනෙක් බවට පත් වෙන්න කියලා. නිවැරදි දැක්ම කියන්නේ තමන් පිළිබඳව දැක්ම පළමුව. ලෝකය ගැන නෙමෙයි. තමන් පිළිබඳ දැක්මක් තියෙන්නට ඕන. තමන් පිළිබඳ දැක්මක් ඇති කර ගැනීමට ඇලෙන්න එපා. සමාජයේ ගැටෙන්න එපා. නොඇලී නොගැටී ජීවත් වුණාම තමන් ගැන තමන්ට දැක්ම. ඒක විදර්ශනා ඥානය කියලා. නිවැරදි දැක්ම. යෝනිසෝ මානසිකාරය ලැබ සිටි සිහියෙන් යුක්තව තමන් පිළිබඳව දැකීම. යම් යම් මද තියෙනවා අපිට. යෞවන මදය, ධන මදය, රූප මදය විවිධ මද වලින් අපි කලින් වලට මත් වෙලා ඒව තුළ ජීවත් වෙනවා. ඔය සියලුම මද ගැලවෙනවා අපේ කෙස් ටික පැහැෙනකොට ඇඟරැලි වැටෙනකොට ලෙඩ රෝග වලින් අපි ආතුර වශයෙන් පත් වෙනකොට මට තියෙන දේවල් මොනවද කියලා හිතේ උත්තාමත්ති ධනම් මත්ති ඉතිබාලෝ යඤ්ඤ අත්තායත්නෝ උත්තාකුතෝ මට ධනේ ඇත මට
පුතුන් ඇත බාලයන් හිතනු ඇත. තමන්ට තමන් නැත. නෙමෙයි. වෙනදා ඒ දැක්ම ඇති කරගෙන ජීවත් වුණාම මේ ගමන පහසුයි. පහසුයි කියලා කියන්නේ ගමන පහසු නෙමෙයි. මහා දේවල් රැස් වෙන්නේ නැහැ. සිතට මම කියවනේ සිතිවිලි පවතින්නේ නැත්නම් හිත පවතින්නේ නැහැ කියන්නේ. ඒ සිතිවිලි වල සංසෝකම ඇති වෙන්නේ සුස්නාව නැති තරමට, බැඳීම නැති තරමට, ගැටීම නැති තරමට. ඒවා තියෙන තාක්කල් අපි පූර්ණ ලෝක වතිත්ව තණ්හාදාස ඉස්බවින් යුක්තවයි. රජ කෙනෙක් සතුටින්ම ඉන්න මිනිසෙක් හොයාගෙන ගියාම හම්බලා තියෙන යාචකේ එයාට හිත ගැන නෑ අද විතරයි ජීවත් වෙන්නේ. එයා රජතුමා ගාවට කියනකොට උඩට අඳින ඇතුම තියලා නෑ. ඉතින් සාජ් ෂේප් එකකට එනම ගාය රජතුමා ගාවට යන්න ඕන අඳුමක් හැදගෙන කියලා. නෑ එහෙම ඕනේ නෑ. මම එන්න තමයි යන්නේ කියලා ඉදිල්ලා රජු වැවුවට පස්සේ ඉඳලා තියෙනවා. මට ඒ ගැන ආසාවක් නැහැ කියලා. උඹ අඳුමක්වත් විවසා ගන්න මේ ඇතුම් ප්‍රමාණවත් කියලා. ඉතින් අපි ජීවත් වෙන්න මහන්සි ගන්නවා මිසක් ජීවත් වෙන්නේ නැහැ. නමුත් තප්පරයකම අපි යමක් ලබා ගන්න, රැස් කර ගන්න. කොස්තාගාරය මනස තුළ පුරවන්න. ඒක නිසා තමයි බර වැඩි යන්නේ. ඉතින් ඒ බර අයින් කරන්න නම් කායික බර නෙවෙයි මානසික බර අයින් කරන්න නම් සතුට ඇති කර ගන්න නම් සරලත්වයට පත් වෙන කෙනෙක් අපි බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් මේට වඩා ඒකන මම කියන්නේ ආදරණීය අම්ම වෙනුවෙන් පින්වත් උපාසිකාවක් වෙනුවෙන් යහපත් දරුවෝ මේ සමාජයට බිහි කරපු අම්ම කෙනෙක්. දරුවෝ නිසා සනසන අම්ම කෙනෙක්. දරුවෝ විතරක් නෙමෙයි දෙවිලා පෑන්ලත් තේම ලොකු පිළිවෙලක් තේම මොකදාගේ තේම. ඉතින් එතුමිය යම් අහේතුවකින් අපිට කියන්න බෑනේ මරණයට පත් වෙනකොට තියෙන සිතිවිල්ල මොකක්ද කියලා. යම් අහේතුවකින් පින් ඕන තරඟ ඉන්නවා නම් පින් අනුමෝදන් වේවි. සතර යහපත් කරගනිවි. කෙලවර පතන බෝධිගේ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වෙත්වා. හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එදා මම මාතෘකාවෙන් ප්‍රකාශ කළේ ගබ්බනේකේ උපජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ සග්ගං සුඛදිනෝ හොන්ති පරිනිබ්බන්ති අනාථ. එතනේ මෞකුස උපදිනවා ගබ්බනේකේ උපජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ පෞකරණාය නිරය උපදිනවා සග්ගං සුඛදිනෝ හොන්ති සුඛදිය උපදිනවා යහපත් දේවල් කරනාය පරිනිබ්බන්ති අනාථව අනාශ්‍රවයන් නැත්නම් ආශ්‍රවයන් නැති කෙනා නිවෙනවා. පරිනිර්වාණයටපත් වෙනවා. ආශ්‍රව කියන්නේ රාග දේශ මොහ නැති කෙනා පිරිනවන් පානවා කියන එක. මේ ගාථාව දේශනා කරන දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේට හේතු වන කාරණය බහලා ඇති දන්නා ඇතින කියනකොට බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නම එක ගෙදරකට දානෙට වඩා දවසක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක් නෙමෙයි 12 වසරක්ම එකම නිවසක බුදුහාමුදුරනේ මේ රහතන් වහන්සේ දවල් දානයට වඩා එකම නිවස. මෙයා ඒ නිවසේ හිටිය දායක මහත්තයා මැණික් කර්මාන්තය කරනවා. මැණික් කර්මාන්තය කියන්නේ මැණික් කපුල උපදම්මීම කරන්නේ මේක මේ රජතුමාගේ පමණක් රාජකීය දිල. දැන් අපේ රටේ යම් දිල තිබිලා තියෙනනේ රජවරුන්ගේ කොඩි තුවක්කු කියලා නිරයක් තියලා තියෙනවා. දීවර නිලමේ තියලා තියෙනවා.
දැන් අද නිදිවල් නිලම කියලා කියන්නේ රජතුමා කෑම කන තැන මේසිකාවින එතුමාට අත හොදන්න වාජනය අල්ලපු අද දවදා වහන්සේ පාරවලින් ආයුධ තුන කියලා තමයි කුඩිතුවා පිළිගන්නේ නිලමේ ඒ වගේ මෙයා රජතුමාගේ නව කර්මයක් ගන්න අය තමයි ඒ නමින් සඳහන් කරන්නේ. ඉතිසෝදලා දුන්නයි නමින් සඳහන් කරනවා. කොහොම හරි මේ රජතුමාගේ මැණික් කපල ඔපදවලා දෙන්නේ මේ කියලා නිසා මණිකාර තමයි අදාන් කළේ. මෙයා තව part time job එකක් කරා. ඒක කරනවා නිල රාජකාරී වඩා නිල රාජකාරී ප්‍රතිෝගියක් හරි කරගන්න මානසික නැහැ. එයාට නම් සේවය ප්‍රමාණයට පැය 10ක් 12ක් වැඩ කරනවානේ. මේ තියෙන ගැටලු නිසා අද සමාජයත් තියෙන අද සමාජයත් තියෙන. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කායික සෞඛ්‍ය ගැන මානසික සෞඛ්‍ය ගැන හිතන්නේ නැතුව වෙච්ච අය. එයා කරන්නේ මේ මස් සතු පපා එක දවසක් මේ ආමුදුර මේ නිවසේ දාන ලබා ගන්න ගිය වෙලාවේ රජතුමාගේ සේවකයෝ දෙන්නේ ඇවිල්ලා මණික් ගලක් දෙනවා. මේ මණික් ගල කපලා ඔපදාව රජතුමාට වහම ගෙනත් දෙන්න කියලා රජතුමා අනකලා කියලා. මේ රජතුමා කිව්ව ගමන් රජ කියන වචනයට ඉතින් හරි බයයි මිනිස්සු. මේ අදත් තේමයි මේක තමයි මිනිස්සුන්ගේ තියෙන ආකාර බය වෙනවා කියන්නේ නෙමෙයි. නමුත් ඉතින් එම් බයක් තියෙනවා. ඉතින් කියනකොට මෙතන කොහොමද අනුසාරව ඇතුළේ ඉතින් අර කරපඩේ උත්යාර මතක තිබුණේ නැහැ. මස්සප්පයිදී අතේ ලේ ගියයිලා තිබුණා. ඒ අතින්ම නනිකලා අරන් ගිහිල්ලා ආසලෙකින් මේසේ කුඩින් තිබ්බා. එහෙම කියලා ඉවරලා මෙයා මණික් කපලා ඉවරලා වෙන්නේ මස් කපලා ඉවරලා ඒක සෝද ගන්න යන ඊට ගියලාවේ ගෙදර හදනවා මේ සුරතලට කුරුල්ලේ කොස්සමලි ඉන්නේ. ඒගොල්ලෝ මස් කන જાතියක් කරනවා හදාගන්න මස් වලින් ජීවත් වෙන හතු කියලා. මේ සතයිලේ ඉන්න අර දැක්ක යායත් මේ ලේගේ ඇවිත් කියලා මස් කෑරක් මේක ඉල්ල. අර රාතන් වහන්සේක දැක්කා. මේ මිනිස්සු ඇවිල්ලා බලනකොට මණික් ගල නැහැ. ප්‍රශ්නයක් නේ. වෙන කවුරක් ඉදිරියට නැහැ. මේ ආමුදුර විතරයි ඉදී. ඔබේ කියන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා කෙලින්ම ගියාසිටියාගේ පිළිද. අනිත් වැඩේනේ මේ ප්‍රතිමාගේ අතුනේ මණික් ගල මේ සිවුර තිබ්බා මේ සිවුර තිබ්බේ මණික් ගල නැහැ. මේක අනිවාර්යයෙන්ම මේ ආමුදුර තමයි හොරගම් කරේ. දෙස කිව්වා එහෙම හිතන්න එපා. එහෙම හිතනක පව්. දොළොස් මාසක් අපි මේ ආම්ලන්ට දාණය දුන්නා. අපමාන රෝණක වැරද්දක් මේ ආම්ලන්ගෙන් දැක්කේ නැහැ. මේ පොඩි තියා මේගොල්ලෝ දන්නේ මේ රහතන් වහන්සේලා කියන්නේ. ඒවා සැක කරන්නේ. මේ ඉතින් අර මොහොතේගේ ක්‍රමයක් සැක කරන්න පුළුවන්. ඒ උපාසිකාවගේ උපාසිකාවේ වයසයි නෙමෙයි නා. මොකද කියන උපාසිකාවගේ සමායතර වයසයි කියලා ඒව නෑ. ඒක තමයි. නෑ ගන්න එකේ නෑ මේවා තමයි ගත්තේ කියලා අහුවා. මේ වැනි කරලා ගත්තද? මම ගත්තේ නෑ. ආයෙත් නෑ. ඊට පස්සේ කල්පනා කළා මෙයා මේක දෙන්නේ නැත්නම් මෙයාට වද දීලා හරි මේක ගන්න ඕන කියලා. බිරිඳ කැමති වුණේ නෑ. එයා කිව්වා අපි මේ වෙනුවෙන් රජතුමාගේ 16 වකෙනිද දෙයක් තියෙනවා. රජතුමාගේ අහක් පිළිපැද නැත්නම් එදා කාලේ රජුගේ 16 බවට පත් කරගන්නවා. කරත්තක් කරලා ඒකින්ද මෙයා කිව්වා අපි රජතුමාගේ 16 බවට පත් කරමු මේ විශ්වාස කරන්න එපා. එබැවින් ළමු පටක් අරගෙන ලී පටියක් අරගෙන ඔළුවට අරපට දාලා දිය තද කරනවා. දැන් ඔය ඉස්සර ඔඩු වාසුන් නැහැලා අර ඔය දොරවල් තද කරන්නේ. ඒක තද කරාම හරි තද වීමක් වෙනවා. මේක දාලා කරකවනකොට මේ ආමුදු ඉවසගෙන ඉන්නවා. නමුත් දිවිසිය බැරි තැන මේ නාහින් ලේනවා. මේ ආමුදුරන් පරිමුත් ලේනවා. අර හිටපු කොස්වාලීනියා මේක දැකලා ඇවිල්ලා අර ලේ ගොන්න පටන් ගත්තා. පස්සේ මේ කේන්තියෙන් ඉන්නේ මේ
මැණික් කපනගෙන ආයේ දායක මහත්තයා පයියේ කියන්නේ. එයා ගිහලා විශ්වලා විද්‍යාව ගන්න බැරුණා. ආඳුර ඒකත් දැක්කා. දැක්කට පස්සේ යවුවා මේ පරපර දුරු කරන්න කියලා. දුරුකාට පස්සේ කොහොම සතා නැගලා කියලා බලන්න කියලා. ඌ බැලලා උඹ කරන්නේ ඒකද මැරෙන්නතු කියපන් කියලා. මේක ආරයයාගේ බඩපල්ලා බලන්න එතකොට මැණික් ගල ඇති කියලා. මැණික් කුරුල්ලගේ බඩපල්ලා බලනකොට මැණික් ගල තියෙනවා. මහා කම්පනයක් ඇති වුණා මේ මිනිස්යාට. ඉතින් මොකද පාදිකාවල වැදලා සමාවිල්ලුවා. රාතනාංශේ ප්‍රකාශ කළා නෑ මේක ඔබේ වැරද්දක් නෙමෙයි. මම සසර කරපු අකුසලයක් මේ. ඒ නිසා තමයි 12 වසරක් මට මේක ලැබෙනකම් මම මේ නිවසට දාණයට බැන්නේ. 12 වසරක් මම මේ නිවසට මේක කියන්නේ දැන් ඔය අපි උදාහරණයක් ඔබ කියනවා මේ කිරි තෝපු ගමන් බිඳෙන්නේ නැහැ කියලා කියනවා. කරන කලට පව වීර්ය මේසේ කියන්නේ තෝම තමයි. එතකොට රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා තුන්වහන්සේට සිද්ධ වුණා මේ කර්මයෙන් මිදෙන්න බැහැ. ඒ නිසා තමයි ඒක බලන ගොඩක් දේවල් මේක සම්බන්ධ වෙනවා. රහතන් වහන්සේ වැඩම කළා ඒ වෙලාවේ මේ රජතුමාගේ දුතියව මේ මිනිස්සයා මස් කපපම හිටියා. ඒ මස් කපුකකින් මේ මැණික් ගල ගත්තා. කොස්වහයිනේ හිටියා. එයා මේක ගිල්ලා මේ කාරණා රාශියක් එකතු වුණා. යම් ප්‍රබල අකුසලයක් මතු කරලා විපාක ලබා දෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. හොඳට තේරුම් ගන්න දෙයක් තමයි මෙන්න මේක. අපි කරන කර්ම සහ පුනර්භවය අතර තියෙන්නේ චක්‍රාකාර සම්බන්ධය. අපි කරන කර්ම පුනර්භවය අතර තියෙන්නේ චක්‍රාකාර සම්බන්ධය. යම් විපාක වාරයක් වශයෙන් තමයි අපි උත්පත්ති ලබන්නේ. විපාක වාරයක් කියන්නේ ඒ උත්පත්තිය ලැබුණු අපි නැවත අර කර්ම ශක්තිය අපට හේතු වෙලා අපි කර්ම කර සසර දික් කරගන්න. ඒකයි ඒකම යම් සිද්ධියකදී මේ එක කෙනා වෙනස් තීරණ ගැනීම මෙතනදී අපිට වැඩනවා. අර උපාසිකාව දැඩිලෙස විරෝධනා හාමුදුරන්ට වද දෙන්න. එයාට තියෙන්නේ අචල ශ්‍රද්ධාව. අර උපාසක මහත්තයාට මණිකාරට තියෙන්නේ සැකය. සැකයක් ඇති වුණාම 12 වසරක් ඇසුරු කළ බණහපු හාමුදුරුවෝ මරණාසන්න මට්ටමට පත් කරන්න තරම් මේ සැකය දිනුවා. හාමුදුරුවෝ රහතන් වහන්සේ සීලය හා ප්‍රඥාව ඇතුව කටයුතු කරනවා. සීලය හා ප්‍රඥාව ශික්ෂණය නිසා තමයි හාමුදුරුවෝ ඉදිරියට මෙයා මේ උන්වහන්සේට මේක විපාක ලැබෙන්නේ නැහැ. එයා වැරුවා කිව්වා කියලා. يعني කුරුල්ලා වැරුවා මට ඔය මොකද මේ කියලා කිව්වනම් ඔක තමයි ගණිකල ගිල්ල කිව්වනම් මනුස්සයා මරනවානේ. රහතන් වහන්සේට විපාක ලැබෙන්නේ විදියක් නැති හේතුව ප්‍රතිසන්ද විපාක ලැබෙන්නේ නැති හේතුව. රහතන් වහන්සේ භවයේ අවසානයි. නමුත් උන්වහන්සේ අර සත්‍යාග්‍රේ තියෙන කරුණාව නාසයේ ශික්ෂාපද වල තියෙන ගෞරවය ආරක්ෂා කර ගැනීමට කිව්වා. ඉතින් මේ තුන් දෙනාට මේ මොකක්ද? සමාව දුන්නාට සමාව වෙන්න පස්සේ සමාව මම ඔබ සමාව දෙනවා කියලා කිව්වා. ඒක සමාව දෙන එක මට පැහැදිලි කරගන්න ඕන නම් මාර්ග නාමෝ දාන දෙන්න කියලා.
නෑ. මේක කරන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ අදන වදාළ දෙයක් තමයි කුලයා කෙරෙහි නොඇලී. ගණයා කෙරෙහි නොඇලී. වික්ෂුණා දේශනා කළ දෙයක් තමයි. තමන්ගේ කෙනා කෙරෙහිවත් අනුන්ගේ කෙනා කෙරෙහිවත් ඇලෙන්නේ නැතුව ශ්‍රමණ ජීවිතය ගත කරන්න කියලා. මම මේ වැරද්ද කළා. එකම නිවසකට 12 සැරයක් කළා. මේ කර්මය මට විපාක ලැබෙන තේ මම අදින් පස්සේ මේ නිවසට එන්නේ නැහැ. මොකද ඔබත් එක්ක මගේ යමනාපයක් නැහැ. මම උදයක් සමාදන් වෙනවා. පින්ඩ පාද උදේ මගේ පාදයේ ශක්තිය තියෙනකම් මේ බුදුරජාණන් වහන්සේ කලින් උත්තර දෙන්නා. පාංශු පොළ කිව්වක තරණයි පින්ඩ පාදයේ ජීවත් වෙනා උක්ෂ මූලිකයි ගහකට කරන ගහේ විතර අනුභව කරලා ජීවත් වෙන එහෙම දීපුරුත දෙනවා. එහෙම කියලා උන්වහන්සේ වැඩම කළා. වැඩි දවසක් නැහැ අර ආහාර පිරුණාට ඒ නිසා අර ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට මහදන් දුන්න ඒ උපාසක මහත්තයා අභීති මහ නරකාදී ඉපදුනා ගර්ධාන වෙනවා අර පරපතක පංචානන්තරි පාප කර්මය කරගත්තේ මොනතරම් කුසල කළා තිබ්බත් ඒ සියලුම කුසල යටපත් කිරීම සිද්ධ වෙනවා අනන්තයි පාප කර්ම දන්නවනේ මොගලීම පියාමරීම රහතුන් මරීම බුදුහාමුදුරන්ගේ දේශ ලැබීම බුදුහාමුදුරන්ගේ දේශ ලැබීම කියන්නේ මෙන්න මේව සම්පෝධනය කරගන්න. බුදුහාමුදුරන්ගේ දේශ සොලවන්න ඕන දේශේ. දැන් දේශේ දැන් බුදුහාමුදුරන්ගේ වෛද්‍යරයව ජීවනේ ජීවක සත්පුත්‍රයන් ආදී එලිසරවන් සිදු වුණා නේද? අය අජාපනේ දේවදත්ත හාමුදුරුවෝ ගලක් කරලා ඒ ගල් පතුරක් කරලා බුදුහාමරන්ගේ සීපතුල තුවාලෙක් කියලා ඒ පිසුකරන එලිසර වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඇඟේ දේශයෙන් එලිසරව තමයි අපසලේ සිද්ධ වෙන්නේ. දේශයෙන් කියලා කියන්නේ අරක සිටිවිල රාතුන් මැරීම තරුවේ ඒ වයින් කප්ප කරන වෙන අමදාලිත වරන්නේ පරමාණ මරණ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගෙන් ගෙසිරම් නම් වෙන්නේ දැන් ගෞතම ආදර්ශුනේ ගැන එකක් නෑ. කොහොමද මේ බුදුහාර දේශනා කරන මේ ඒගොල්ලන්ගේ භව යම් පිළිබඳව ඔය කතාන්දරේ. ගප්පනේගේ උපයන්ති කියලා කියන්නේ මම කිව්වා අපේ නිරන්තරයෙන් සිතුවිලිම ජීවත් වෙනවා. ඒ සිතුවිලිම ජීවත් වීමේදී මේ වැරදි වලින් මිදෙන්න මේ වැරදි වැරද්දක් මේක කරගත්තා. මේ වැරදි වලින් මිදෙන්න බුදුහාමුදුරුවෝ අපිට උගන්වන දෙයක් තියෙනවා ශික්ෂණය කියලා. ශික්ෂණය කියන්නේ මේ මොකද ත්‍රිශික්ෂා කියලා කියන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව. සීලය, සමාධිය, ප්‍රඥාව මේකේ සඳහන් කරනවා සීලය හරියට මේ මාර්ග උපමාවක් නෙවෙයි මේ වර්තමානයේ තියෙන උපමාවක් කියන ප්‍රතිවරුම් ගන්න. සීලය හරියට මේ අරියතුරේ වාහනයක් සාමාන්‍ය ගමන් කරගත්ත අරියතුරේ හා සමාන. සීලය. එයාට අලුත් වාහනයක් ගත්තාම පාරේ යනකොට වාහනයට පාරේ කියලා නැත්තම් එයාට වාහනේ පදවන්න පුළුවන් වුණාට අනතුරු කියනවා වාට ගන්න බැහැ. ඒක තමයි. එතකොට සීලයෙන් සිද්ධ වෙන්නේ ඒක වුණාට සීලය කියන්නේ කාය වාචානම් සමෝදානම් සීල. කයහා වචනේ හික්මීම තමයි සීලය කරගන්න තියෙන්නේ. කය වචන දෙක හික්මීම සිද්ධ කරගන්නවා. නමුත් වෙනස් වෙන්නේ සමාධියක් නැත්තම්. මේ ශික්ෂා කොහොමද කියන එක ඔබ තේරුම් ගන්න ඕන. පාඩම් දින වටපාඩම් මොනවාද ශික්ෂා? සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. මොකද සීලය කියලා කියන්නේ මොකක්ද කියන්නේ? පන්තිල අර්ථය ධාතු කියලා කියන්නේ. ඔය ශික්ෂාපද ඕම නැත්නම් තවත් ආගම් වල තියෙනවා යම් යම් වචන වලින් කෙනෙක්ගේ ශික්ෂණයට ඉක්මීම ප්‍රදාන කරන කියන්නේ.
එහෙනම් සීලය කියලා කියන්නේ කය වචනේ සංවරකම කියලා හිතා ගන්නකො අපි තාමටම සමාධිය කියලා කියන්නේ දැන් සීලය අදිෂ්ඨානයක් ඇති කරගන්න තමයි. මම මේ දේ කරන්නේ නැහැ කියනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්න. අදිෂ්ඨාන ඇති කර ගැනීමට තව උපකාර කරගන්න පුළුවන්. තමන් මුල් කරගෙන අත්තාදිපති. මම මේ වැඩ කරන්න හොඳ නැහැ. මම ස්වාමීන් වහන්සේ තමයි. මම මේ දේ නොකළේ ඉවර රහතන් වහන්සේගේ සීලය බලන්නේ නේද? මම මේ ප්‍රකාශය කරන්න හොඳ නැහැ. මේ සතා පාලා දුන්නොත් මම වැරද්දක් කළා. අත්තාදිපති මම අධිපති කරගෙන. දැන් අරකට තිබුණා නේද කරන්න? දායකයා දොස් හතරක් මම මේ ආවුරන්ට දාණය දුන්නා මම මේ දේ කරන්න හොඳ නැහැ කියලා. නමුත් එයා සීලයක් තිබුණේ නෑ. එහෙම සීලයක් තිබුණේ නෑ. සමාධියක් තිබුණේ නෑ. මේ ශක්තිමත් සමාධිය කියලා කියන්නේ. අර උදාහරණ ගන්නවා නම් ප්‍රියදුරු මහත්මයා පාරේ යනකොට අනතුරක් වළක්වා ගැනීම එකම සමාධිය කියලා කියන්නේ. ඇයි? වෙන වෙන දේවල් හිතා ගියොත් ගස්වල මුල් වල ඇවිල්ලා ඔය පොඩි යදත්තු මං දැන කරලාද කොහෙද මේ තුන් දෙනෙක් කොහෙද නේද? වෙන වෙන දේවල් හිතා ගියොත් ගෙදර ප්‍රශ්න හරි නෝනාගේ ප්‍රශ්න හරි ළමයින්ගේ ප්‍රශ්න හරි රැකියාවේ ප්‍රශ්න හරි හිතා ගියොත් අර ජීවිත මහත්තයා මේ දේ කරගන්නවා. අර වාසිකාවට ඒ දේ තිබුණා. සමාධියක් තිබුණා. ඒකේ තැම්පත්කමක් තිබුණා. ශක්තිමත්කමක් තිබුණා. ස්වාමියාට විරුද්ධ වෙන්න මේ දේ කරන්න එපා කියලා. තමා මුල් කරගෙන කොමාරි යාළුවා. ඊළඟට දැන් ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් තුල තියෙන දේ තමයි මෙතන. ඉන් මෙහා ප්‍රඥාව නෙවෙයි දැනුම කියලා කියනවා. ප්‍රඥාව කියලා කියන්නේ අපි මේ ඔය ඥා ධාතුවෙන් තමයි සංඥා විඤ්ඤා පඤ්ඤා පරිඥා කියන වචනේ බෙදලා තියෙන්නේ. මොකද ඥා ධාතුවෙන් ගන්න ඒ දැනුම. ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනා දැක්ම. විවිධ දැක්ම යම් දෙයක් පිළිබඳව නෙමෙයි තමන් පිළිබඳව ප්‍රතික්‍රියාවක් මත දෙනවා විදර්ශනා ඥානය. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. එතකොට සීලය සමාධිය ප්‍රඥාව තුලින් සීලය කියන්නේ අපිට යම් කිසි සරල ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. ඒක ශක්තිමත් ගත කරන්නට අපිට සමාධිය තියෙනවා. ඒක ස්පර්ශ කිරීම නැත්නම් ඒවා කල්පනාකරණය කර ගැනීමට ප්‍රඥාව තියෙනවා. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තමයි අපේ ජීවිත ආලෝකවත් වෙන්නේ. ප්‍රඥාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පයස්. මොකද වෙන්නේ? මේ ධර්මයේ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න ඕනේ. ප්‍රඥාවෙන් පරිහරණය කරන්න ඕනේ. ප්‍රඥාවන්තස්ස කියනකොට පංචීවක්ති මානවික අර්ථ දෙනවා මේක ප්‍රඥාවන්තයින්ද කියලා. ප්‍රඥාවන්තයින්ට අපෝ ධර්මයක් ඕනේ නැහැ. ඔබ කොහොනේ ඉරට යන්නේ ඉරට කියනට ඔබ පරිපූර්ණ අය කියන්නේ නේ. සාරෝ දේශනා කලේ මුල්ලෝම පිටිය ගමන් දෙසිස්සම් නෝගානත්තාගේ මේ ධර්මය ඔබකට සමානයි. පරිත්‍යාග නැහැ. නිසා ප්‍රඥාවන්ත කියන්නේ නිවනට ප්‍රත්‍යක්ෂ කෙනා නිවිච්ච කෙනා. යාට මේක ඕනේ ඉන් මෙහා අපට පරිහරණය කරන්නයි මේක තියෙන්නේ. පරිශීලනය කරන්න ඕන අපි. ප්‍රඥාවෙන් නොනින් පරිශීලනය කළාම තමයි පරිඥාවෙන් අපිට නිවන ලැබෙන්නේ. මොකද අපි කරන කර්ම පිළිබඳව බුදුහාම දේශනා කරනවා නේ. ඒ කර්මානුව තමයි අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. කලු විපාක තියෙන කලු කර්ම තියෙන. විපාකයේ කලුයි කරන දේ කලුයි. මේ කර්ම කියන වචනය මේ මම ආයෙ මුලින් කිව්වා වගේ හිතින් කරන දේවල්, කයින් කරන දේවල්, වචනෙන් කරන දේවල්. සිතයි වචනෙන් තුන්දෙනෙම කරන දේවල්. කලු
විපාක ලැබෙන කළු කර්ම. නැත්නම් කළු කර්ම වලට කළු විපාක ලැබෙනවා. අන්න අර ආනන්තරයේ පාප කර්ම තමයි අතුල් කරලා තියෙන්නේ. ඒ ක්ෂණයෙම ඊළඟ භවයේදී ලැබෙන දේවල්. කළු කර්ම. ඊළඟට සුදු විපාක ලැබෙන සුදු කර්ම. විපාකයේ සුදුයි. මේ කළු සුදු කියලා කියන්නේ සාපේක්ෂ දෙයක් නෙවෙයි. කළු වල විරුද්ධ පැත්ත සුදු. සුදු වර්ණවත් වෙන්නේ කළු දීපෝනේ. එතකොට කායික දුකක් නැත්නම් මානසික දුකක් නැත්නම් අපි ඒක සෝයක් වශයෙන් සඳහන් කරනවා. తాවකාලිකයි. తాවකාලික ආයෙ උඩට යන්න ඕනේ නැහැ. මම කියන්නේ මේ අපි සිතිවිලිත් එක්ක ජීවත් වෙනකොට ඒක තේරුම් ගන්න ඕන ආකාරය. ඒක తాවකාලික. කළු කර්ම කළාම කළු විපාක සුදු විපාක ලැබෙන්නේ සුදු කර්ම කළා. සුදු කර්ම තමයි යොමු කරන්නේ මේ ඔය බණ අහන එක, දන් දෙන එක, සිල් රකින්න එක. මේ හැම දෙයක්ම සුදු කර්ම. ඒකේ කෙලව බ්‍රහ්ම ලෝක ප්‍රවහත් දැන් කළු කර්ම කළාම අවිචිමාන අරගෙන ඉපදී. සුදු කර්ම කළාම දිවිලෝ. දිවිලෝ. කලසුදු කර්ම කළාම හැබැයි මනුෂ්‍ය ලෝකෙත් ඉපදෙනවා, දිව්‍ය ලෝකෙත් ඉපදෙනවා, තිරිසන් ලෝකෙත් ඉපදෙනවා. ඔය හැමතැනම ඉපදෙනවා කලසුදු කර්ම කළා. අපි බලන්න අපි දැන් කරන්නේ මොන කර්මද කියලා. කළු කර්මද, සුදු කර්මද, කලසුදු කර්මද කියලා අපි තේරුම් ගන්නවා. මේ හිතේ උපදින දේවල් නම් අපේ හිතේ උපදින දේවල් කළු සුදු නොවන ප්‍රතිඵල ලැබෙන්නේ කළු සුදු නොවන කර්ම. මොනවාද? දැන් කළු කර්ම දන්නවා, කළු ප්‍රතිඵල දන්නවා, සුදු කර්ම දන්නවා, සුදු ප්‍රතිඵල දන්නවා. කළු දෙකම දන්නවා. දැන් අපායේ යනවා. වැඩිපුර පව කරපු අපායේ යනවානේ. එයා පුදුම කරලා තියෙනවා. අපායේ සදාන් වෙනවා. මේ සමහර අපාය වල ඉන්නවා කියලා සදාන් වෙනවා. ප්‍රේතවත් වල මොකක්ද කියන්නේ යම බලන. යම බලන ඉන්නවා සමහර අපාය වල යම බලලා එයා අත්‍යවශ්‍ය ඉඩක් දෙන්නේ නැහැ. අර අපායේ මේ වපායට කියනකට උස්ම කඩ ගන්න. ඔතේ ආයි කපදාම ආයි මරනවා ආයි තරනවා එක ඔක කියන්නේ ලොකු අදහසක්. මේ දාඩි දාන්න පුළුවන් මටත් මේ කියන්නේ මොකද? මේ මම කියවනේ පින් කරපුවා අපාය යනවා කියලා. වැඩිපුර පව කරලා පොඩි පොඩක් පිනදාමක් කළාම උන් ගිහිල්ලා වැටෙන්නේ පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් උන් වලද. වලද. එතකොට අර සමහර ඉන්නවනේ යම් බලුත් පයිස් ගානේ අර වලට වැටුණාට පස්සේ පොඩක් අනිත් කෙනා යනකම් පොඩි chance එකක් තියෙනවා අර පින් කරපු එක වැඩිච්ච වල. වැඩිපුර පව කරපු මිනිහට මේ විවේකයක් නැහැ. මනුස්ස ලෝකෙ ඉපදෙන මිනිස්සු වශයෙන් නමට මිනිස්සු වුණාට කරන දේවල් වලින් තිරිසන් උඩට අන්තයි ආයත පයක් ගන්නව නෑනේ ඔබ. හේතුව කුසලයක් බලපාන මිනිස්සෙක් වුණාට මෙලවදී කරන ඒ දේවල් නිසා මිනිස්සු කියන්නේ ආවට තිරසනෙක් වතු වැඩ කරන්නේ නැහැ කියන්නේ. මනුෂ්‍යයා ප්‍රේතයෝ කියලා කියන්නේ ස්වરૂපයෙන් මිනිස්සෙක් වුණාට හිත තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, කොපකම කියන මොකටද ඔක්කොම සමහරවිට සතුන්ට වඩා අන්තයි. සතුන්ට වඩා අන්තයි. තමන්ට ලාභයක් නම් ඕන පාතරක් කරන තමන්ට වටේ කියන අලාභයක් නම් කුෂ්‍යා කියලා කියන්නේ අමුෂ්‍යතේ නෙමෙයි. දුවල් ගොඩක් කියනවා කියන්නේ මිනිස්යාගේ මිනිස්යාගේ ඔය කතා කරන පුද්ගලයා කියන කෙනා ඒ පුද්ගලයා කියලා කියන්නේ අර හිංකලාට ඉපදුනාට මිනිසෙක් කියලා යාගේ ගති ලක්ෂණ ප්‍රේත ගති ලක්ෂණ. එහෙම.
ඉතින් මම අවසාන එක තමයි ගැඹුරු එක ඔගේ මේ කළු සුදු නොවන විපාක මොනවාද? කළු සුදු නොවන කර්ම මොනවාද? මම මෙහෙම කිව්වා කියලා දන් දෙන්න වැඩක් නැහැ. ආමුරු මෙහෙම ඉවරනේ මේ සුසකර වැඩක් නැහැ කියලා ඒ රජිතකට එන්න පාර සර්පයා කරතරෙන් අල්ලගත්තා වගේ. මම කියන්නේ අල්ල ගන්න ඕන තැන. ගාථා දෙවියන් කාණ උදාහරණයක් දෙවි බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මේ ඕගගේ තරණය කළේ කොහොමද කියලා. මම ඕගගේ කාමෝග, භවෝග, ditthියෝග, අවිද්‍යාව. සරපාර. මේකෙන් ජාපාර සරපාර. මේ සැඩපහර තරණය කළේ කොහොමද කියලා දෙවියන් කාණ උදාහරණ. උදාහරණ දේශනා කරනවා මම වතුරට වැටුණාට පස්සේ මම දැඟලුවෙත් නැහැ නැහැ. දුක්මාවක් වතුරට වැටිච්ච කෙනා දැඟලුවොත් ගහන ගිහිල්ලා වැරෙනවා. නතරොත් මේ කඩේලා කරනවා වතුර. මේ සසරත් එහෙම. නැවතුණා කියලා කියන්නේ කාමසිකාලු ගාන යෝගී යමෙක් අනුගමනය කරනවා නම් කයට මනසට අධික ලෙස අපෘප්තිමත් මේ දේවල් වලින් අපෘප්තිමත් අපි තෘප්තියක් ලබන්න ගත කරන ජීවිතය තමයි කාමසුඛලිකාරයෝ කියන්නේ. මනස අධික ලෙස තෘප්තිමත් කරන මානසිකාරය. පැත්තේම අන්න නතර වුණා. ඒ වගේම යමෙක් විවිධ ගුරුකුල හොයාගෙන විවිධ උත අනුගමනය කරගෙන විවිධ දේවල් පසුපස ගිහිල්ලා මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත කියන ඔය මිනිස්සු ඉන්නවානේ නේද සමාජයේ ඉන්නවානේ දැන් අපි මම පුදුලිය කියන්නේ ඒක මට ගැලපෙන්නේ නැහැ අර හාමුදුරුවන්ගේ බන්ධනයි නිවැරදිවම මේ හාමුදුරුවන්ගේ බන්ධනයි නිවැරදිවම අර හාමුදුරුවන්ගේ බන්ධනයි අහන්නෝ එයා තමයි මේක එහෙම නේද සමහර රුචිකත්වය අනුව කවිතා කියනවා නම් ඒකට කැමති විනාශනවා නම් කැමති අනවරනවා නම් කැමති කාන්තාවට බඩිනවා නම් කැමති පිළිමින්ට බඩිනවා නම් කැමති උඹ දෙනවා ධර්මයේද ඔය අන්න ඒක නෙමෙයි ඒවනම් අත්ත කිලමතාණ යෝගය තමයි ඔය වැඩේ නැවතීම තමයි කාමසුඛාලිකාන යෝගය මේ සසර යන්ත්‍රයක නතර වුණා නම් තුදුවත් අවසාන කාමසුඛාලිකාන යෝගී වෙනවා දැඟලුවා නම් අර ඒවම බදාගෙන අත්කලමතාන යෝගයට වැටෙනවා උදා දේශනා කරන මම දැඟලුවේ නෑ මේ යෝගය ධර්මයේ කරන්න මම රැඳුනේ නෑ මම යා කොහොමද මැදුම් පිළිදෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඕක තමයි මම මුලින්ම කිව්වේ ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. නොවැළෙන කෙනා ගත කරන්නේ මදහත් ජීවිතය. තමන්ගේ කෙනා කියලා ඇලීමක්වත්, තමන්ගේ කෙනා කියලා ගැටීමක්වත්, තමන්ට ලාභයක් ලැබුණා කියලා ඇලීමක්වත්, තමන්ට පාඩුවක් කළා කියලා ගැටීමක්වත් යමෙක් තුර නැත්නම් ඇතුම් පිළිවෙත. ඕක තමයි විස්තර කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍ය සත්‍ය බුද්ධාංග ආදි වශයෙන් මේවා විස්තර කරා. ඉතින් ඔන්න ඔතනමයි අපි තේරුම් ගත යුත්තේ. එහෙනම් අපි මොරෙන් මිදෙන්න බුදුහාමුදුරු ලේසිම දෙයක් දේශනා කළා සම්ප්‍රාප්ති විරති. සම්ප්‍රාප්ති විරතිය කියලා කියන්නේ යම් ප්‍රරද්ධක් කරන්න හිතක් පහළ වුණාද ඒ ක්ෂණයෙන් අත්තාධිපතිව තමන් ගැන හිතලා ධම්මාධිපතිව ධර්මයට අනුව හිතලා ලෝකාධිපතිව ලෝකේ අනුව හිතලා ලෝකේ කියන්නේ විශ්වය නෙමෙයි තමන්ගේ දෙමාපියන් මගේ පිරියද තමන්ගේ දරුවෝ ඒවගේ නේද මම මේ දේ නොකළ යුතුයි කියලා අද බලන්නකො ඉතින් ඒකේ විද්‍යුත් මාධ්‍යවලදී දැන පුදුලිය ගැන ඒවා සත්‍ය සත්‍යතාවය ඕනේ නමුත් ඉතින් ඒ කවුරු ගැන හිතලා දරලා තියෙන්නේ ආරයට පාරකට හැලෙන්න බැරි මට ආයේ තියෙන දේවල්
මේ ගමලත් එහෙම තමයි කොහෙත් එහෙම තමයි. ඒ කියන්නේ වැරදි මෙතෙන් දැක්ව සම්ප්‍රාප්ති විරති කුසලයක් සිද්ධ වෙනවා. ඒක කුසලයක්. සම්ප්‍රාප්ති විරති කුසලයක්. එයින් තමයි මේ ගමනට හොඳ ශක්තිමත් ආරම්භයක් තියෙනවා. ඉතින් දැන් මේක තව විස්තර කරන්න පුළුවන් දැන් ඒ ඇති. ඒ නායක බඩගින්නේ ඇති. බණහන් නැතිය බඩගින්නේ ඇති. බඩේ උරන් පස්සේ ඉන්නේ නායක ඉක්මනට එන්න ආදිසියක් මේ බඩගින්නේ නැහැ කියලා. ඉතින් තමයි මම ඊට යනවා කියන්නේ මොකද බණේ වුණා. අපමණ ධාරණය කරගන්න. ධාරණය කරගෙන මම කිව්වට නෙමෙයි. මේ ආඳුරු පිළිගන්න මොකක්ද කියලා එකපාරට තේරෙන්නේ නැති වෙන්නේ. ඉතින් තීරණය කළාම ඔබ ස්වාධීනව තේරෙනවා ඔබ කොතනද ඉන්නේ කොතනද ඉන්න ඕන කියලා. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, සිල්වත් වෙන්න, සමාධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න, එළඹ සිටි සිහියෙන් ජීවත් වෙන්න, ප්‍රයත්න කරන්න හිතුවොත් කර්ම ශක්තියට යට වෙන්න එපා. අර අත්වර උනේ ඒකයි අර මණිකවර පුතුතිස්ස කමේ මණිකා කපුදනාත්තේ සසරින් අරන් ආපු අකුසලේ කියලා සසරට අරගෙන යන දේවල්. අපි සමහරලාට මේ යම් යම් දේවල් අපට තියෙන පැරලි යන මේ මුදිත කිව්වා මොකද හිතන නොකර හිතන්න නොකරපු දේවල් කෙරෙනවා අපි ඇති. සසර තියෙන අකුසලෙමයි බරපතල දෙයක් නේ. මොනතරම් ඉවරදී නැදුව පුතග්ජනදී කරදී වෙනවා. මේකෙන්ද උදා දේශනා කරනවා සිතිවිල්ලක් ආවම පස්සේ සිතිවිල්ල දක්ෂසන්තාන සූත්‍රයේදී උතුල ටික හද කරලා ඒක නැති කරගන්න කියලා. ඒක අපෝසලයි. එන්න ආගමික කියන්නේ නෙමෙයි. ඒවා තමයි අපිට උපකාරවන්ත වෙන්න අපේ මග නිවැරදි කරගන්න. ඕ ආගම් වල නිවැරදි කියන්නේ තියෙනවා. ඒ ආගම් හැම එකකින්ම මේ නිවැරදි කිරීම. දැන් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ වගේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ තියෙනවා කියලා උදාන්න. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ කියන්නේ අනිත් දාප ඒවල් කරලා දේවත්‍රපත් වෙච්ච ඒ දෙවියෝ කොටස් ගොඩක් ඉන්නවා. ඒවා කියන්න ඕනේ කොහොමයි මේවා කුසල ශක්තිය ආදරණීය යන අනුමෝදන් කරන පෙර අභාව ප්‍රාප්තිය කියන අනුමෝදන් කරන වගේ මේ ධර්ම දේශනාවට අවසන් දුන්න ඔබගේ නමින් නියගී ඥාති උතුම් වෙන ඒ අනුමෝදන් කරන ඔය අන්දනාගේම සසර ගමන යහපත් වෙත්වා කියලා බුද්ධ ආදී මහත්මයන් නිවේදනසී කරන රමාමාණියන් සැපෙන් තනසීමට මේ ධර්ම දේශනාවේ පුණ්‍ය ශක්තිය උනස්සේ කරගත්තා. ඒ වගේ ප්‍රාණ දිනාටම මෙලොව යහපත පරලොව යහපත කියලා අමාම නිවන් සැපතින් කොහොමද? අමාම නිවන් සැපතින් සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතියින්ට පිළිදර ගාථා මෙන්න. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නැගිටින්න එපා දෙවියන්ට පින් දීලාම නැගිටින්න ඕක විවාදය
नाम देवयानी आकाशत्था चुम्मत्था देवानागा महिन्दिका पुण्यन्तं नमोदित्वा चिरं रक्षन्तु लोकशासनम् आकाशत्था चुम्मत्था देवानागा महिन्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशत्था चुम्मत्था देवानागा महिन्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदाति धर्मस्वरे किरीमिं हादं पल्लु पूजा किरीमिं गवागतु शक्तिमेत हत्तिनकट पिरातु अभाव प्राप्तवन्ते मैन्यन्यतु ससर गत ඥාතීන් තත් ඔබ හැම දිනාට මස් සසර සැප කෙලවර මාමා නිවන් සැපතින් ජනසීමට හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කොටකින් අනුමෝදන් විය යුතුය वंदना करगन्न अभिवादन शीलिस्स नित्यं वद्दापिचायनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सर्ग संपत्ति देवजतो निब्बान संपत्ति विनाते समिज्यतु हरिनारायण तेरुवन